හෙලෝ යාළුවනේ මෙන්න ඔයගොල්ලන් බලන් ඉඳපු වීඩියෝ එක ගෙනාවා පන්ති කාමරේ. එහෙනම් ඇතුලේ සෙට් වෙමු. ඒ බං සුපුණා මං ඒ රෑ ඉංග්‍රීසි හීනයක් දැක්කනේ. මොකද්ද බං ඒ හීනේ? මට ඒක තේරුන්නේ නෑ බං. ඇයි ඒ බං? ඒකේ සිංහල උපසිරස තිබ්බේ නෑ බං. අන්න මිස් වෙනවා. මේ විද්‍යාව පිළිබඳ ප්‍රශ්න. සුපුන් මට ඔයා කියන්නේ H2O කියන්නේ මොනවද කියලා? ඔව් මිස් වතුර නේද? ඔව් පුතේ. එතකොට සුපුන් මට කියන්නේ H2O+ කියන්නේ මොකද්ද කියලා? ගම් වතුරනේ. නෑ සුපුන් මේ ප්‍රශ්නේ ඕනේ නෑ. මන් දැන් අහන්න යන්නේ ගණිතය ගැන පොඩි ප්‍රශ්නයක්. මිස් එහෙනම් පවන්න ඔයා කියන්නේ පුළුන් කිලෝ එකකුයි යකඩ කිලෝ එකකුයි තියෙනවා. ඒකෙන් වැඩි බර මොකක්ද? මම දන්නවා මිස්. එහෙනම් පවන් මොකක්ද කියන්නේ උත්තරේ? යකඩ කිලෝ එකනේ මිස්. නෑ පවන් ඔයාගේ උත්තරේ වැරදි. යකඩ කිලෝ එක උනත් පුළුන් කිලෝ එක උනත් දෙකේම එකම බර තියෙනවා. එහෙමද මිස්? ඔව් පුතේ ඒක තමයි උත්තරේ. එහෙනම් මිස් මිස්ටර්මල් යකඩ කිලෝ එකෙන් ගන්න මිස්මට පුළුන් කිලෝ එකෙන් ගන්න. ඇයි ඒ පවන් ඔයා එහෙම කියන්නේ? නෑ මිස් ඒකෙන් එතකොට වැඩිපුරම රිදෙන එක තමයි ඉතින් බර. ඇති දැන් ඔය විහිළුව නවත්ත ගන්නවා. නවත්ත ගන්නවා දැන් ඔය විහිළුව ඇති. දැන් ඔයගොල්ලන්ගෙන් සිංහල ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. මිස් එහෙනම් අහන්නකෝ. වැසි වසිද්දී ගඟ උතුරයි නම් මේ මොන ක්‍රියාපදයකට අයත් වේද? අප්පෝ මිස් මම දන්නවා අත්නෝමතික ක්‍රියාවන්නේ. කොහොමද සුපුර්ණික අත්නෝමතික ක්‍රියාවක් වෙන්නේ? ඇයි මිස් වැසි වසිද්දී ගඟ උතුරයි නම් කියන්නේ ජලයේ බැස යන මාර්ග හරියට එලිපෙහෙලි කර නැහැ කියන එකනේ. එතකොට මිස් ඒකෙන් කියන්නේ සංවර්ධන ව්‍යාපාර වලින් ගසා කාලා කියන එක. ඔයගොල්ලෝ විනාඩි 10කට විතර පොඩි වේක්කයක් ගන්නකෝ මං හිතාගෙන ඉන්න. උඹ දන්නවද ලංකාවේ වැඩිපුරම ඊමනි හොයන කට්ටිය? ඕක මන් දන්නවා බං. කවුද ගියම් පුරවන්න බලන්න. ඕ බං දොස්තරලානේ. ඊ කිව්වා සල්ලි ගත්තා යවුවා. වෙන දෙයක් නෑ. ආච්චි කෙරෙද්ද මම මේ අහන්නේ මේ දත්දොස්තරෙක් ගැන නෙවෙයි බං. එහෙනම් ඔබලා 100ද? ඔබ දැන් මට කියලා දතක් ගලව ගන්න හදන්නේ ඈ. බලන්තෝ ගස් ගෙවල මැරිච්ච ආච්චිව පාඩු වෙන්න දෙන්නේ නෑනේ. නෑ ඔයා කලබල වෙලා. ඔබ දැන් මගෙන් මුකුත් නාම බහව පන්නේක උත්තරේ කියන් හරිද? මම මේ උඹලා ආච්චිගේ 100 ගැන නෙවෙයි බං අහන්නේ. මං අහන්නේ මේ ඉන්ටර්නෙට් මනි ගැන. අප්පෝ උඹලා කිසිම අප්ඩේට් එකක් නැහැ. දවසම ඔන්ලයින් ඉන්නේ. යකෝ සුද්ධ සිංහලෙන් අහන්න එපා. ඔබට මගේ මූණ දැක්කම තේරෙන්නේ නැද්ද මට ඉංග්‍රීසි අකුරක්වත් බෑ කියලා? සුද්ධ ගොබ්බේ. යකෝ මං කායයක් වුණා මැසේජ් කරන්නේ සිංහලෙන්. ඔබට ඒක තේරුම් ගන්න බෑ මම මෙච්චර මාව ආශ්‍රය කළා. අප්පෝ මට දැන් මතක් වෙන්නේ මේ ගම්මේ බයියර පුළුවන් දප්ප ඉංග්‍රීසි. සුකුණු ඔබෙන් මගෙන් දැන් හොඳ කෑමක් කන්න ළඟයි ඈ. එකක් මතක තියාගෙන විහිළු කරපන්. දැක්කෝ කල්ලලා දානවා මං උඹේ මංගෝ පෙන්නේ. ඊයා සුකුණා ඔබට නම් ආස නෑ. ඊයා මේ පවනා උඹ ප්‍රේ ගිහින් බැලුවේ නැද්ද බං? ඇයි තෝ ඒකේ ප්‍රධාන නළුව හේමල්? අනේ මේ මන්නම් දැන් උක හලහලම පායලා දින නවත්ත ගනින් අදවත් ඕක ඈ. හැබැයි ඒකේ උඹට ගැලපෙන දිබසක් තියෙනවා. මං ඒ කියන්නද? කියහංග බලන්න ඉතින් උඹ චිත්‍රපටියම නින්නේ 300ටවත් දවසම. ප්‍රශ්න ඉවරයි කියලා වචන දීලා වටනද හොම දෙයක් කරන්න. ඕවා ඉජෝ ටික උඹ ගෙදර ගිහලා බලහන්. මේ සක්කිලියෝ තෝ දැන් මට කියලා අමුණ ගන්න හදන්නේ. තෝ ඕක ගිහින් බලන්න කියපන් එහා ගෙදර නැන්දට. තෝ එහෙනේ රින් ගන්න 300ට දවසම. වැඩක් නෑනේ බා. නැන්ද හිමාලේ ගිහිලා කඳු නගින්න. නැන්ද තනියමද ගිහින් තියෙන්නේ? ඒ බලන්න මාමට හිමාලේ නැගින්නේ නැද්ද? පවන් උඹේ ওই බලු කතාව දැම්ම නවත්තගනි. ඕ වැඩක් නෑ බා. අපි අඹ යාළුවනේ. එහෙනම් සින්දුවක් කියලා ගමුද? සත්ත්වසර කලබලා දෙනවා. මහදේ දෙනවා. උන්චි දංගකාරී විහක ගීතෙන් ගෑයුණු කිමද රණට රණට උඹ දන්නේ ඒ චුට්ට ඉතරට බං හැමදාම වෙන සින්දුවක් කලම්බලා ගමු බං. අප්පෝ පොඩ්ඩයි ඉඳහන්කෝ. උඹ දන්නේ නෑනේ අලුත් එකක් තියෙනවා. ඔහොම ඉඳහන්කෝ කියන්න. di wallan kade hatti mutti di panya lan kade detti walala hatti mutti kade hala puchi hatti bodi wallan kade hatti mutti di panya hatti hala puchi hatti lan kade detti walala hatti
තව විනාඩි 10ක් වගේ තියෙන්නේ. කමන්නේ. තවම ඔයගොල්ලන්ගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ පන්ති නවත්තමු. එහෙනම් මම සුපුන් ඔයාගෙන් පස්සේ අහනවා. ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තේ කවුද? මිස් දේවානම්පිය තිස නේද? උඹලම නම් කවදාවත් හදන්න බෑ. හැමදේම විහිළුවට කරනවා. එක එක්කින්න පන්තිය ඇත්තෙවත් නැහැ දැන්. කොහේ මොගුල ගිහින්ද දන්නේ නැහැ. මම පන්තියට යනකොට පන්තියට වෙලා ඉන්න කියලා කී සැරයක් කියනවද හැමදාම. යනවා රවුන්ඩ් දෙනවා හැමතැනම යනවා. මට හම්බෙච්ච ඉපාම කරපු පන්තිය තමයි මේක. යනවා යන්න කිතර. ආයි පන්ති එන්න ඕනේ. මිත්මට බැන්න නේද මම අහගෙන ඉදී ඔබ මටත් එක්ක වැනුම් ගවනේ මගේ අම්බම යාළුවෙක් තමයි ආදරේ තෝ සක්කිලිය පන්ති වල ඉන්න තොරත් එක්ක වැනුම් ගන්නවනේ මම මගුල. හරි බං කේන්ති ගන්න එපා මං අන්න බං ටොයිලට් ගියේ ඊයරේ අම්මා හදපු කොත්තුවක් කාලා මම මේ බොක යනා ඉන්නද උඹලා හැමදාම පන්ති කට් කරලා බලහන්කෝ ඉංග්‍රීසි විද්‍යාවන්නේ මට සිංහලත් දැන් හරියට පුළුවන් ද කියලා බලහන්කෝ. එහෙම කියන්න එපා බා නෙතිනවා දාලා ගිය ඉංග්‍රීසි බැරි දැන් මගේ හදවතේ කංකුම් පාත්‍ය නිකන් ගුටුකොළ පාත්‍යයක් තරමට චප්ප චොප්පම් කරන අර ප්‍රභාතය නිකන් ඌරණ කළා. ඔබ දවල් මගේ පන්තියේදී ඇහුවා මතකද මාමට කන්ද නගින්න බැයිද කියලා. ඔබ මගේ ඉස්සරහා මාමා ගාලා තියලා ආපන්. මාමට බෑ කිව්වනම් මාම දෙන කපලා කොටලා ඉවරක් කළා දාපන්. අනේ බල්ලෝ උඹ දැම්මත් ෆිල්ම් එකෙන් එළියට වරේ. එයින් උඹ හේමාල්ගේ ළඟම නැවතියෙද්දි නමගුලත් ප්‍රවේගයේ කියනවා ඉවරේ යන්නේ. ඔකේ පාවෙන්නේ නැද්ද බං? ඉෂ්ට පාවලා දුන්නේ පන්තියේ ඉඳපු නැති එක. මන්දරන් ඉඳලා ඒ ලක්ෂණ මාගේ පුතා කියලා. යකෝ තෝදමාව ඉස්ටව් කරලා දුන්නේ. උඹලා යාළුවෙක් කියන්න ලැජ්ජයි බං. ඒත් කියන්නේ කොහොමද? අඹේ යාළුවෝ. අනේ ඵලයන් බං මේ යාළුකම්. අද මේ යාළුකම් ඉවර කරා නම් හරි. ඔබේ ප්‍රවේගයෙන් නවත්ත ගනි. අන්න දැන් එපා වෙලා තියෙන්නේ. මං යනවා එහෙනම්. හරි බං ඕව ගණන් ගන්න එපා. දැන් ඔබ ඵලයන් ගෙදර මාත් යනවා ගෙදර. දැන් ගෙදර ගිහින් ළඟට දකට බලහන්. ඵලයන් අල්ලපු ගෙදර නැන්දව මතක් කරා ගියාම මාළේ දැන් ආවම මොන හරි අරන් වරි. එහෙනම් මාත් කැපුණ සුද්දා. මල්ලි මේ අපි අතර ඕවා නෑ. උඹලා ඔන්න ටේප් කරගනි. මේ සුපුණා නෙක්කින් යන ගමන් ඉදිරියෙන් මම මතක් කරා කියලා කියගෙන ඵලයන් මොනවම හදගත්තේ කෑල්ලනේ බා. කියද්දි පපුව හිතනවා බා. දරා ගන්න බෑ. මම යනවා. අම්මා මාව වෙන අම්මා විතරේ මට ආද්ද. මම යනවා. කොහොමද උගේ කතාව? පට්ට පොර. මම බඩුව ඌ පොර. අන්තිමට මම බඩුව උඹ පොර. මම පොඩ්ඩක් සංවේදී වුණා බා. මගේ දුක කියන්නේ නුඹ විතරනේ බා. නෙක්මිල තිබ්බා මං ඒ තව එකපාරක් මට ඉංග්‍රීසියට ගියා දීලා මම මුඩ දාලා ඉල්ලලා මාත් එක්ක ඉන්න. මම ඉතින් ඒක හයිබ්‍රිඩ් කාර්යයක් කරන්න දෙවිවා. දොර දෙකේ විද්‍යාවකුත් ගත්තා. දොර දෙකේ ටීවී එකකුත් ගත්තා. බලහන් දැන් ඒව හදමාලිකාටනේ. හරි මම යනවා. ඔබ පරිස්සමෙන් ඵලයන් ගිහින් මෙසේජ් එකක් දාන්න. උත්තරයක් කියන්න මම මතක් කරා ගිහින්. හරි ආදරේ ඊයේ. උඹ චිත්‍රපටියක් බලලා තියෙද? ගරසරප කියලා. ඒකෙත් තියෙනවා බං ආදරේ හිස්තුන තැන යක්කෝ චිංගනා කියලා. ඒක තමයි බං නෙත් මිලත් උනේ. උඹ ඕව ගණන් ගන්න බා බං. මම යනවා. අඩෝ උඹ මොටිවේෂන් අප්පච්චි වගේ බං. කොහොමද බං උඹ දර්ශනයට ඉගෙන ගත්තේ? හරි පරිස්සමෙන් ගෙදර බලයන්. දැන් මම මට යන්න දීපන්. අම්මා මාව හොයනවා ඇති. ආදරේ ඊයේ. උම්මා පරිස්සමෙන් බලයන්. යාළුවනේ මෙච්චරලා අපිව බලන්න ඇතිදී. එහෙනම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න. අපිව මතක ඇතුව subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.